ආයුබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් අදත් මම වීඩියෝ එකක් රැගෙන ආවා ගුවන් ගමනක අත්දැකීම ඔබට ලබා දෙන්නට. අද මම ලන්ඩන් හීත්‍රෝ එයාපෝට් එකේ සිට ශ්‍රී ලංකාව බලා ගමන කිරීමට සූදානම්. මම දැන් ඉන්දියාවේ රැඳී සිටින්නේ ලන්ඩන් හීත්‍රෝ ගුවන්තොටුපළේ. මම ෆ්ලයිට් එක ඇතුළේ ඇත්තටම ඉන්නේ සීට් එකේ වාඩි වෙලා. මේ මට වින්ඩෝ එකෙන් එළිය පේන ආකාරය උදෑසන 8:15 වෙලාව. අද 2015 ජනවාරි 15 වෙනිදා. ඉතින් ගුවන් ගමන ආරම්භ කිරීමට සූදානම්. මුලින්ම ලන්ඩන් හීත්‍රෝ සිට දෝහා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක දක්වා ගමන් කිරීමට සූදානම්. මම මේ අද රැඳී සිටින්නේ කටාර් එයාර්වේස් වලට අයත් ගුවන් යානයක. දැන් උදෑසන 8:15 ගමන ආරම්භ කිරීමට සූදානම්. ගුවන් යානයේ මදක් රිවර්ස් කිරීමෙන් පසුව දැන් සෙමින් ඉදිරියට ඇදෙනවා ගුවන් පතේ වෙත ළඟා වීම සඳහා. ඉතින් අද මනරම් දැසනක් වින්ටර් එකේ සීත ඍතුවේ වුණත් ඉර පායා තිබෙනවා. පැහැදිලි අහසක් දකින්නට පුළුවන්. උදෑසන 8:15ට තමයි ඉර නැගෙන්නේ. ඔබ දන්නවා සීත ඍතුවේ ඉර උදාව ඉතාමත්ම ප්‍රමාදයි. උදෑසන 8ට පමණ. ඒ වගේම ඉර බැස යාම හවස 4ට පමණ. ඉතින් එහෙම තමයි දවසේ වැඩි ප්‍රමාණයක් අඳුරේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දිවා කාලේ ඉතාමත්ම අඩුයි. රාත්‍රී කාලේ වැඩි සීතීතුවේදී ඔබ මේ දකින්නේ ගුවන් යානයේ තටු වල ඇති කොටස් පරීක්ෂා කරන ආකාරය. විශේෂයෙන්ම මෙම කොටස් වලින් තමයි ගුවන් යානයේ ඉහළට ගමන් කරනවද පහළට ගමන් කරනවද කියන එක තීරණය කරන්නේ. ප්‍රධාන ගුවන් නියම විසින් මෙම පරීක්ෂා සිදු කරනවා ගමනක් ආරම්භ කිරීමට ප්‍රථමයෙන්. ඉතින් දැන් ගුවන් යානය වේගවත් කර ගමන ආරම්භ කිරීමට තව සුළු මොහොතයි පවතින්නේ. දැන් ගුවන් යාන පතේ වෙතට ට්‍රැක් එකට ගුවන් යානයේ ගමන් කරන ආකාරය මේ අවස්ථාවේදී ඔබට දැක ගන්න පුළුවන්. දෙපස ගුවන් යාන අතර කර තිබෙනවා. දෙපස කිවට දෙපසම ගුවන් යාන අතර කර තිබෙනවා. මේ අවස්ථාවේදී අපිට දැක ගන්න පුළුවන් එක් පැත්තක්. ඈත අහස ඉතාමත්ම පැහැදිලි. ඉර නැගෙන දර්ශනය රන්වන් පැහැති අහසින් අපට හඳුනා ගන්නට පුළුවන්. ඒ වගේම විටක ඔබට දකින්නට ලැබේවි ගුවන් විශේෂයෙන්ම ගුවන්ගත වුණාට පසුව පැහැදිලිව ඉර නැගෙන දර්ශනය. දැන් ගුවන් යාන පතේ වෙත පැමිණ අවසන්. දැන් වේගයෙන් ගමන් කිරීමට ආරම්භ කිරීමට නියමිතයි. දැන් පතේ වෙත පැමිණ ගුවන් පතේ වෙත පැමිණ අදාළ දෙසට ගුවන් යානයේ හරවා දැන් වේගයෙන් ගමන් කිරීමට ආරම්භ කරන මොහොත මේ. හීත්‍රෝ ගුවන්තොටුපළ ඉතාමත්ම විශාල ගුවන්තොටුපළක්. විශාල ගුවන් යාන සංඛ්‍යාවක් ඔබට දැක ගැනීමට පුළුවන්. දැන් වේගයෙන් ඉතාමත්ම වේගයෙන් ගමන ආරම්භ කරනවා. ඔබට දැක ගන්න පුළුවන් ගුවන් අත්තටුවේ තිබෙන ඒ පියන් වැනි කොටස්, දොරවල් වැනි කොටස් ඉහළ පහළ වීමත් සමග ගුවන් යානය දැන් ඉහළට එසවෙනවා. දැන් ගුවන් යානයේ ඉහළට එසවුණා. ඔබට දැක ගන්න පුළුවන් හීත්‍රෝ ගුවන්තොටුපළ ඉතාමත්ම පැහැදිලිව දැන් විශාල ගුවන් යාන සංඛ්‍යාවක් නතර කර තිබෙන ආකාරය. සූර්යාලෝකයේ අත්තටුවට පතිත වී තිබෙනවා. දැන් ගුවන්තොටුපළ පසු කර ලන්ඩන් නගරයේ අවට ප්‍රදේශය අපට දැක ගන්නට පුළුවන්. මේ ලන්ඩන් නගරබද ප්‍රදේශය නොවේ. ඇත්තටම මේ නගරයේ ආසන්න ප්‍රදේශයේ මදක්
නාගරික වූ කොටසක් අපිට දැක ගන්නට පුළුවන්. ගුවන් යානය එක්තරා දෙසකට වම් අත දෙසට හරවන අවස්ථාව. එතකොට දකුණු පස සිටින අප අත්තටුව සහ අප ඉහළට එසවෙනවා. එම අත්තටුව වම් පස අත්තටුව පහළ දෙසට යොමු වෙනවා. එවිට තමයි මේ වෙනියට අපිට ජනේලෙන් අපිට බිම පෙනෙන්නේ නැහැ. ඒතර මේ අවස්ථාවේදී ඉහළ අහස තමයි අපිට පෙනෙන්නේ දකුණු පස වින්ඩෝ වලින්. ඔබට දැන් පෙනෙනවා නැවතත් ගුවන් යානයේ සෙවණැල්ල අත්තටුව දිගේ ගමන් කරන ආකාරයට නැවතත් ගුවන් යානය සාමාන්‍ය අතට හැරෙන ආකාරය අපිට දැන් පුළුවන් භූමිය දැක ගන්නට. මේ එංගලන්තයේ භූමිය සූර්යාලෝකයේ පතිත වන නිසා අද දිනේ ක්ලවුඩි නැති නිසා, ඒ කියන්නේ වලාකුළු ස්වභාවයක් නොමැති නිසා ඒක යම් තාක් දුරකට පැහැදිලිව අපිට දැක ගන්න පුළුවන් ගුවනට බිම. මේ දිනවල හිමපතනයක් නොමැති නිසා කොළ පැහැතිව දිස්සෙනවා. කොළ පැහැතිව සහ ගස්වල කොළ හැලී ඇති ආකාරය ඔබ දන්නවා. ෆෝල් එක එහෙම නැත්නම් සරත් ඍතුවේ ගස්වල කොළ හැලිලා තිබෙන්නේ. දැන් එංගලන්තයේ ග්‍රාමීය ප්‍රදේශයන් පහු කරගෙන අප එංගලන්තයෙන් ඉවත දෙසට යුරෝපයේ දෙසට ගමන් කරන අවස්ථාවක් මේක. ඉතින් ඔබට දැක ගන්න පුළුවන් විශාල කොළ පැහැති භූමියන්, ඒ වගාබිම් එංගලන්තයේ ඉතාමත්ම සුලභයි මෙවැනි දර්ශන. නැවතත් නාගරික ප්‍රදේශයකට අපිට දැක ගන්න පුළුවන් ඔය නගරයක්, ලන්ඩන් වලින් දුර බැහැරව පිහිටි නගරයක්. ඉතින් නාගරික ප්‍රදේශයේ එසේ කැටුව තිබෙද්දී නිවාස සහ විවිධ ගොඩනැගිලිම නගරයට කැටිව තිබෙද්දී නගරයෙන් ඈත් කරන්නට අපිට දැක ගන්නට පුළුවන් වගා භූමි, ඉතා විශාල වශයෙන් පවතින වගා භූමි. ඉතින් දැන් මඳක් ඉහළට ගුවන් යානය පැමිණ තිබෙනවා. වලාකුළු වලින් ඉහළ මට්ටමට ඔබට දැන් මේ පහළින් දැක ගන්නට පුළුවන් වෙන වලාකුළු. ඒ ඊටම මනරම් දර්ශනයක් වුණා. ඇත්තටම වලාකුළු හරියට පුළුන් ඇතිලු පළසක් ලෙස දක්නට ලැබෙනවා. ඊට ඉහළින් වන් හිල් රැස් පතිත වෙනවා. ඒ ඊටමත් අලංකාර දසුණක්. තවත් ඉදිරිපස දිස අපට පැහැදිලිව පේන්නේ නැහැ. මොකද ගුවන් යානාවේ අත්තටුව තියෙන නිසා. තවත් මදක් ඉදිරියට ගමන් කරාට පස්සේ ඔබට දැක ගන්න පුළුවන් නැවතත් මේ වලාකුළු වල දර්ශනය. වලාකුළු වලට ඉහළින් ගමන් කරන්න. වලාකුළු වලට ඉහළින් ඉර පතිත වී තිබෙනවා. ඉර ආලෝකයේ පතිත වී තිබෙනවා. රන්වන් පැහැයට දිස්වන්නේය. ඒ වගේම මේ තවත් ඉහළට ගමන් කරන පසු වලාකුළු මට්ටමට අඩි 100,000 ගණනක් ඉහළට ගමන් කර පසු ඉතාමත් පහළින් වලාකුළු දර්ශනය වෙනවා. ඒ වගේම ඉහළින් ඉර පාය තිබෙනවා. දැන් ඉර උදාව සිදු වී විනාඩි 30ක් 45ක් පමණ ගත වුණා. ඉතින් දැන් මේ ඔබ දකින්නේ එංගලන්තයේ ප්‍රදේශය පහු කරලා මුහුදු ප්‍රදේශයට අවතීර්ණ වෙලා නැවතත් ගොඩබිමක් හමු වෙන මොහොත. එංගලන්තයේ ඔබ දන්නවා දූපත. එම දූපතෙන් පසු කර මුහුදු ප්‍රදේශයට පැමිණ ඊළඟට යුරෝප සහිත ගොඩබිම් ප්‍රදේශය හමු වෙන මොහොතේ තමයි මම මේ සිටින්නේ. ඔය ඉදිරියෙන් දකින ගොඩබිම් ප්‍රදේශයේ ප්‍රංශය. මම සිටින්නේ එංගලන්තයේ ප්‍රංශයත් අතර මුහුදු බඩ සීමාවේ මෙම ප්‍රදේශයට තමයි ඉංග්‍රීසි චැනල් ලෙස නම් කරන්නේ. ඔබ දන්නව නම් මෙම ප්‍රදේශයේ මුහුදට යටින් බිංගයක් වැනි මාර්ගයක් තිබෙනවා. වාහන සහ දුම්රිය ගමන් කරන්නට පුළුවන්. එංගලන්තයේ සහ ප්‍රංශය අතර ඉංග්‍රීසි චැනල්. ප්‍රංශය සහ බෙල්ජියම් අතර සීමාව තමයි ගොඩබිම් ප්‍රදේශයට ඇතුල් වන්නේ ගුවන් යාන. ඉතින් මේ
මේ මඳක් දුර පැමිණි පසුව අපිට දැක් ගන්නට පුළුවන් මේ පහළින් වලාකුළු සහ ඊටත් පහළින් සුදු පහයට දිස්වන්නේ හිම වැටුණු භූමිය. ඉහළින් පුළුවන් ලෙස දිස්වන්නේ වලාකුළු, ඈතින් පහළ පොළොව නිල් පහයට හෝ සුදු පහයට භූමිය මත දිස්වන්නේ සාමාන්‍ය පොළොව හෝ එහෙමත් නැත්නම් හිම වැටුණු බිම් තීර. මේ ප්‍රංශය හෝ බෙල්ජියම විය යුතුයි මා දන්නා තරමට. පොඩ්ඩක් අපි ફોકસ කරලා බලුවොත් ඔබට අඳුනා ගැනීමට හැකි වෙයි භූමියේ තිබෙන දේවල්. මේ කොටු ආකාරයෙන් දිස්වන්නේ ඉඩම් ගෙවල් සහිත ප්‍රදේශ, හිම වැටිච්ච භූමි. කැලෑබද ප්‍රදේශ තමයි, ගස්වල තුරුමුදුන් තමයි කළු පායට නැත්නම් කොළ පායට හෝ නිල් පායට වගේ දිස්වෙන්නේ. තනිතලා භූමි වල හිම අපිට දැක ගන්නට පුළුවන්. ගස් තුරුමුදුන් වල හිම නොරැඳෙන නිසා ඒවා කළු පායෙන් හෝ කොළ පායෙන් දිස්වෙනවා. ඔව්. ඒ අතර වලාකුළුත් පවතිනවා. එහෙම නැත්නම් භූමි ප්‍රදේශයේ තිබෙන මීදු මකුණත් අපිට මේ අවස්ථාවේදී දිස්වන්නේ වලාකුළක් ලෙස. ඉන්පසුව යුරෝපයේ මධ්‍යස්ථ ප්‍රදේශයට දැන් අපි පැමිණලා සිටිනවා. ඔබට පෙනෙනවා ඈතින් ඉතාමත් විශාල කඳුවැටියක්. ඒ දර්ශනය ඉතාමත් මනෝරම දර්ශනයක්. මම දන්නා තරමින් මෙම කඳුවැටිය ඇල්ප්ස් කඳුවැටිය. ඇල්ප්ස් කඳුවැටිය ඉතාමත්ම විශාල ප්‍රදේශයක පැතිර පවතින විශාල කඳු මුදුන් සංඛ්‍යාවකින් සමන්විත කඳු පන්තියක් ඔබට පේනවා ඇති. නොපෙනෙන තෙක් මාන දක්වා මෙම කඳු මුදුන් තනින් තන ඉහළට නැංගී තිබෙනවා. ඒ අතර වලාකුළු සහ සමහර අවස්ථාවල හිම පවා දර්ශනය වෙනවා. ඊටම විශාල ප්‍රදේශයක වශයෙන් තිබෙන මෙම ප්‍රදේශය ඇල්ප්ස් කඳුවැටිය යුරෝපයේ සුප්‍රසිද්ධ කඳුවැටිය. කුඩා කුඩා කඳු කොටස් මෙන්ම ඉතා ඉහළට එසවුණු කඳු කොටස්ට සමන්විතයි. සූර්යාලෝකය පතිත වෙන නිසා කඳුවල එක් පසක් පමණක් ඉතාමත් පැහැදිලිව දර්ශනය වෙනවා. අනිත් පස මඳක් අඳුරේ. හිතන ආකාරයට මා දැන් ගමන් කරන්නේ ජර්මනියට ඉහළින් විය යුතුයි. මොකද මේ ඇල්ප්ස් කඳුවැටිය උතුරු කෙළවර සීමා වෙන්නේ ජර්මනිය ප්‍රදේශයට. ජර්මනිය ප්‍රංශය ආශ්‍රිත රටවල් මම හිතන්නේ දැන් ප්‍රංශය පසු කර පැමිණ අවසන්මා. මේ කඳුවැටියෙන් එපිට ඉතාලිය තමයි සීමාව. ඉතාලිය සහ ජර්මනිය අතර පිහිටි සීමාවක්. ලක්සම්බර්ග් රාජ්‍යයත් මේ අතර පිහිටා තිබෙනවා. ප්‍රංශය, ලක්සම්බර්ග්, ජර්මනිය යන රාජ්‍යයන් පසු කරමින් අපි ඇල්ප්ස් කඳුවැටියේ උතුරු දෙසින් ගමන් කරනවා ශ්‍රී ලංකාව දෙසට. එහෙමත් නැත්නම් නැගෙනහිර දෙසට. මෙම ඇල්ප්ස් කඳුවැටියේ එපිට තිබෙන්නේ ඉතාලිය. සමහර අවස්ථාවල අපිට දැක ගන්නට පුළුවන් වලාකුළු අතරින් ඉහළට මතුවන තුරු සමාන කඳු මුදුන් වලාකුළුට වඩා ඉහළට එසවෙනවා. වලාකුළු අතරින් කඳු මුදුන් තුඩක් ලෙස අපිට දැක ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මෙම කඳු සමන්විත වී තිබෙන්නේ රොක්ස් එහෙම නැත්නම් ගල් පර වලින් සැදුණුත් කඳු පන්තියක් මේ. අප රටවල් වල දකින අනිත් කඳු මෙන් පස් කඳු ඒ මත ගස් පැලවීම අපිට දැක ගන්නට නැහැ. මෙම කඳු පන්තිය තිබෙන්නේ තනිකටම ගල් පාර එහෙම නැත්නම් රොක්ස් වලින් සමන්විත කඳු පන්තියක්.
ඉතින් ඈත පියවියසින් දකින්නවට නම් ඉතාමත්ම ඈත පෙනෙනවා. ඔබට වීඩියෝ එකක් දැක ගන්නට පුළුවන්. මේ මම හිතන්නේ පෙනෙන තෙක් මානේ තිබෙන්නේම මෙම කඳු පන්තිය. ඉතාමත්ම මනරම් දර්ශනයක් ඇත්තටම. ගුවන් යානයේ වේගෙන් පියාසර කරනවා. නමුත් අපිට දැනෙන්නේ අපි එක තැන ඉන්න මේ ඉතින් ඔබට දැක ගන්න පුළුවන් නම් මම මේ ફોકસ කරගෙන ඉන්න බලාකුළු සහිත ප්‍රදේශයේ තනින් තන මතුවේ ඇති තුඩු වැනි දේ මෙම කඳුවල මුදුන් මෙන්න මේ මතුවේ තිබෙන්නේ කඳුවල මුදුන් බලාකුළු අතරින් ඉහළට මතුවෙච්ච කඳු මුදුන් කල්පර. ඉතින් දැන් යුරෝපයේ පසු කරගෙන අපි මේ ආකාරයට ඉදිරියට ගමන් කරනවා. ඒ ඉදිරියට යද්දී අපිට විවිධ රටවල් හමු වීමට නියමිතයි. විශේෂයෙන් ආසියාව දෙසට පැමිණෙන විට තවමත් අපි කෙසේ වෙතත් රැඳී සිටින්නේ යුරෝපීය ප්‍රදේශයේ. නැවතත් අපි හමු වෙමු ආසියාවට පැමිණු පසු. දැන් මම මේ අවස්ථාවේදී යෝගත කිරීම කරන්නේ සහරා කාන්තාරය ප්‍රදේශයේ පිරන්දී සිටින්නේ මට මේ වෙලාවේදී හිතන ආකාරයට සෞදි අරාබිය විය යුතුයි. කෙසේ වෙතත් කටාරුවට ඉතාමත්ම ආසන්නේ සෞදි අරාබිය විය යුතුයි. පෙනෙන භූමිය වැලි කතර සහරා කාන්තාරය ඉතාමත් ඈතට දක්වා නොපෙනෙන තෙක් දක්වා සහරා කාන්තාරය අපිට දැක ගන්නට පුළුවන්. ඉතාම විශාල කාන්තාරය. දැන් ඉදිරියේදී අපි සෝදානම් කටාර් ගුවන් ඉන්ටර්නැෂනල් දෝහා ඉන්ටර්නැෂනල් එයාපෝට් දක්වා ලෑන්ඩ් කරන්නට. දැන් ඔබ මේ වෙන විට ඔබ දකිනවා ඇති ඉර බැස යන දර්ශනය මට දිස්සෙනවා. මේ දැන් කටාර් රාජ්‍ය ආසන්නයේම සිටින්නේ ගුවන් යානය ලෑන්ඩ් කිරීමට ආසන්නයි. ඉර බැස යන දර්ශනය බස්නාහිර දෙසින් මට පේනවා. ඔබට මතක ඇති මා ගුවන් ගමන ආරම්භ කරේ ඉර නැගෙන අවස්ථාවේදී. කෙසේ වෙතත් එම ගමන අතරතුර පැය 12ක ගමනක් නැහැ. නමුත් ඉර නැගෙන දර්ශනය ඉර බැස යන දර්ශනය දෙකම මට දැක ගන්නට ලැබුණා. මොකද එංගලන්තයේ උදේ 8ට ඉර පෑවුවේ. එතකොට මම ගමන පිටත් වුණා. දැන් කටාර් වල හවස 6ට විතර තමයි මේ ලෑන්ඩ් කරන්නේ. ඉන්පසු මම කටාර් රාජ්‍යයේ දෝහා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ ඇවිදගෙන ආව. නැවතත් මගේ ඊළඟ ගුවන් යානය සොයාගෙන ඔබ දකින්නේ මේ කටාර් ඉන්ටර්නැෂනල් දෝහා ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ඇතුළත ඉතාමත්ම විශාල ගුවන් තොටුපළක් වෙන්ම ඉතාමත්ම අලංකාර ලෙස හදපු තාක්ෂණය ඉහළින් භාවිතා කර නිර්මාණය කර ඇති ගුවන් තොටුපළක්. වෙහෙසකර ගමන් ඇවිදීමක් නිසා සමහර වෙලාවට අපිට එක් ටර්මිනල් එකක සිට ඊළඟ ටර්මිනල් එකට යෑමට පයින් ගියොත් විනාඩි 30ක් 35ක් ඇවිදින්නට සිදු වෙනවා. ඒ නිසා අපිට ගමන් පහසු කරන්නට ට්‍රේන් සිස්ටම් එක මෙන්ම පයින් ඇවිදිනවා වෙනුවට මෙම අර ඉලෙක්ට්‍රික් පඩිපෙළ ආකාරයෙන් ඇවිදීමට සාදපු ට්‍රැක් ඒවා තිබෙනවා. මම මේ ඉන්න එකක ගමන් කරන ගමන් ඉතින් ලන්ඩන් හීත්‍රෝ සිට කටාර් දක්වා පමණ ගමන විසේ අවසන් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාවට කටාර් සිට පැමිණි ආකාරය තවත් වීඩියෝ එකකින් රැගෙන එන්නම්.
නැවතත් දවසක මෙවැනි වීඩියෝකින් හමු වෙන තෙක් සුබ අනාගතය ප්‍රාර්ථනා කරන්න ඔබ සියලුම දෙනාට. ඔබ වීඩියෝවට කැමති කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.